එක්තරා රටක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට සිටියේ එකම එක පුතෙක් විතරයි. ඒ කුමාරයා වාසය කළෙත් ඒ මාලිගාවෙමයි. කුමාරයා ඉතා කඩවසම්, ඒ වගේම දක්ෂයි, හරිම සෙල්ලක්කාරයි. ඒ රටේ හිටිය කුමාරිකාවන් විතරක් නෙමෙයි, අවට රටවල සිටිය කුමාරිකාවන් පවා මේ කුමාරයාගේ අත ගන්න පුලා බලා හිටියා. ඒත් කුමාරයාට ඒ ගැන කිසිම නිනව්වක් නැහැ. ඔහු මාළු බාමින්, දඩයමේ යමින්, ගී ගයමින්, සෙල්ලම් කරමින් කාලය ගත කළා. මේ මාලිගාවේ හිටියා ලස්සන හුරු බුහුටි පූසිපැටියෙක්. කුමාරයා මේ පූසිපැටියට හරිම ආදරෙයි. පුසිත් ඒ වගේමයි. කුමාරයාව දැක්ක ගමන් මියාව් මියාව් කියලා පැටලෙනවා. ඊට පස්සේ කුමාරයාත් පූසිව වඩාගෙන හුරතල් ඤාව් ඤාව් කියා සෙල්ලම් කරනවා. කෑම දෙනවා. දවසක් මේ මාලිගාවට දෙවඟනක් ආවා. ඒ දෙවඟන දැක්කා මේ ලස්සන සුදු පූසිව. ඇය පූසිගෙන් ඇහුවා මොනවද ඕන කරන්නේ කියලා. ඒ පාර පූසි කිව්වා මට ලස්සන කුමාරිකාවක් වෙන්න ඕනි කියලා. දෙවඟන පූසිගේ ඉල්ලීම ඉෂ්ට කළා. කුමාරයාට මේ ලස්සන කුමාරිකාව මුණ ගැහුණා. කුමාරයාත් මේ කුමාරියව දැක්ක ගමන් කැමති වුණා. ඊට පස්සේ කුමාරයා මේ කුමාරියව විවාහ කරගෙන බොහෝම සතුටින් කාලය ගත කළා. ඔහොම ඉන්නකොට ආයෙත් දවසක් අර දෙවඟන මේ මාලිගාවට ආවා. ඇවිත් තමා කුමාරිකාව මුණ ගැසුණා. ඒත් මේ කුමාරිකාව දෙවඟනව ගණනකට ගත්තේ නැහැ. ඒකට දෙවඟනට හරියට තරහ ආවා. ඇය හිතුවා මේ කලගුණ නොදත් කුමාරිට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා. ඔන්න එක දවසක් මේ කුමාරියයි දෙන්න තමන්ගේ කාමරයට වෙලා සතුටින් කතා කරමින් හිටියා. එහෙම ඉන්නකොට අර දෙවඟන මොකද්ද දන්නවද කළේ? මීයෙක්ව ගෙනල්ලා ඒ කාමරයට දැම්මා. කුමාරියට පේන්න. දැන් කුමාරියක් වුණත් ඉස්සර පූසියෙක් වෙලා හිටිය කුමාරියට උන් හිටිතැන් අමතක වුණා. මීයා රජමාලිගාවේ දොරටුවෙන් එළියට දිව්වා. ඇගේ ජන්ම පුරුද්ද මතු වුණා. ඇය මීයා පසුපස දුවගොස් මීයාව කටින් අල්ලාගෙන ගිලිමින් නැවත මාලිගාවට දිවටියා. කුමාරයා පුදුමෙන් බලා හිටියා. මේ මොකක්ද වෙන්නේ කියලා. කුමාරයාට ඒ තරම් වෙලා බලා ඉන්න උනේ නැහැ. ඒ ලස්සනට හිටිය කුමාරිකාව ආයෙත් පූසි බවට පත් වුණා. රැජිනක් වුණත් උපන් ගතිය අරින්න බැරි බවත්, අහංකාරකමින් කලගුණ අමතක කිරීම නිසා ඇතිවන ඵල විපාකත් මේ කතාවෙන් පැහැදිලි වෙනවා. තවත් මෙවැනි ලස්සන කාටුන් නැරඹීම සඳහා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ